කොහොමද ඔයාලට මං අද අරන් ආවා විශේෂ පැක් එකක්. අපිට ඕන වෙන්නේ කඩල පිටි, අමු කහ කුඩු, වෙනිවැල් ගෙට කුඩු, සුදු හඳුන් කුඩු, මී පැණි, හාල් පිටි වලින් හදාගත්තු මිශ්‍රණයක් තමයි මම පාවිච්චි කරන්නේ. මෙතෙන්ට ඕන වෙන්නේ යෝගට්. මට යෝගට් පාවිච්චි කරන්න බෑ. මගේ කුරුලෑ එන නිසා ඔයිලි මට තියෙන්නේ ඔයිලි ස්කින් එකක්. ඒ නිසා මං හාල් පිටි වලින් තමයි මේ මිශ්‍රණය හදාගන්නේ. ඔයාලා දන්නවා හාල් පිටි වලින් මේ මිශ්‍රණය හදාගන්න උණු වතුර වලට හාල් පිටි එකතු කරලා උකු මිශ්‍රණයක් වෙනකන් අපි හැඳි ගන්න ඕනේ. හැඳි ගෑවහම අපිට හැදෙනවා හාල් පිටි වලින් මේ දකින්නේ ක්‍රීම් එකක් හැදෙනවා. ඒ ක්‍රීම් එක තමයි එකතු කරන්නේ. ඔයාලට කැමති නම් දෙහි බින්දු දෙකක් එකතු කරන්න පුළුවන්. කුරුලෑ එන්න සමක් තියෙන අයට. මේ තියෙන මේ මිශ්‍රණය දැන් ලස්සන කහ පාටක් තියෙන මේ මිශ්‍රණේ. මේක ඔයාලගේ අත්, කකුල්, මූණේ මුළු ශරීරයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපේ සම අඳුරු වෙලා තියෙන ඕන තැනක ලස්සන කහ පාටක්, ලස්සන රන්වන් පාටක් ලැබෙනවා. ඔයාලට මම පෙන්නන්නම් මගේ හමේ පාට. මේක ඉවත් කරගත්තට පස්සේ අපිට මේක සතියට දවස් 3ක් වත් කරන්න පුළුවන් නම් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ගොඩක් කාන්තාවන් කාර්යබහුල නිසා ටිකක් අමාරුයි දවස් 3ක් කරන්න. ඒ නිසා ඔයාලට සෙනසුරාදා ඉරිදා වගේ දවස් දෙකෙන් එක දවසක් මේක කරලා බලන්න. මේකට යන්නේ විනාඩි 20යි. ඒ කියන්නේ අපි මේක ගාලා වේලුණාට පස්සේ අපි හොදන්න තියෙන්නේ. විනාඩි 20න් ඔයාලට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඔයාලත් පුදුම වෙයි මේ ප්‍රතිඵල දැක්කම. අපි හොදලා හැම තද කරන්න එපා. අපි ඉවත් කරගත්තයින් පස්සේ හිමීට මූණෙන් මේ මිශ්‍රණය ඇල් වතුර පාවිච්චි කරන්න. ඇල් වතුරෙන් ඉවත් කරගත්තයින් පස්සේ අයිස් වතුරෙන් මූණ ටෝන කරගන්න. ඊට පස්සේ අපි ටෝන කරගත්තයින් පස්සේ ඔයාලට පේනෙයි හැමේ කොච්චර වෙනසක් වෙලා තියෙනවද කියලා ඔයාලගේ සමේ. එතකොට මම කියන්නම් මේකෙන් ලැබෙන ප්‍රතිඵල ඔයාලට කුරුලෑ එනවනම් කුරුලෑ පාලනය කරගන්න පුළුවන්. මගේ ගොඩාක් කුරුලෑ පාලනය වුණා මේ පැක් එක පාවිච්චි කරන ගත්තයින් පස්සේ. එතකොට හැම ලස්සන රන්වන් පාටක් ලැබෙනවා. කහ පාටක් ලස්සන කහ පාටක් ලැබෙන්නේ රන්වන් සමක්. එතකොට අපිට තව ලැබෙනවා මේකෙන් අපේ හැම රැලි වැටෙන්න ගන්නවනේ අපි වයසට යනකොට. ඒ රැලි වැටෙන ස්වභාවය නැති කරගන්න පුළුවන්. ග්ලාස් ස්කින් එක අපේ හීනයක්නේ. අන්න ඒකත් මේකෙන් ලැබෙනවා. එතකොට ලප කැලැල්ලුත් ඉවත් වෙනවා. ගොඩක් මේකෙන් ලැබෙනවා ප්‍රතිඵල. ඔයාලා පාවිච්චි කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා. මේ තියෙන්නේ දැන් මගේ ප්‍රතිඵල. බලන්න මගේ හැම ලස්සන පාටක් ලැබිලා තියෙනවා. ඔයාලත් මේක කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා. අපි දැන් කඩෙන් ක්‍රීම් එකක් ගත්තොත් අපිට සමහරක් විට ලැබෙන්නේ එකෙන් ප්‍රතිඵල ලැබෙනවා. සමහරක් විට ප්‍රතිඵල ලැබෙන්නේ ලොකු මුදලක් වැය වෙනවා. හැබැයි මෙතන ලොකු මුදලක් වැය වෙන්නෙත් නැහැ ඔයාලට. ඇත්තටම කිව්වොත් රුපියල් 1000කටත් වඩා අඩුවෙන් තමයි අපිට මෙතෙන්ට යන්නේ. ක්‍රීම් එකක් ගන්නවට වැඩිය ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. හැබැයි මේ පැක් එක පාවිච්චි කරනකොට ඔයාලට ක්‍රීම් එකක් ඕන වෙන්නේ නැහැ. මොකද මේ රැලි ගතිය පවා ඉවත් වෙලා අර ලස්සන ග්ලාස් ස්කින් එකක් ලැබෙනවා. ලස්සන වර්ණයක් ලැබෙනවනේ. ස්වභාවික දේවල් නිසා අපිට බය වෙන දෙයක්වත් නැහැ. ඔයාලා මේක පාවිච්චි කරලා බලන්න කොහොමද ප්‍රතිඵල කියලා. ඔයාලට විනාඩි 20ක් ඇතුළත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එතකොට ඒව තමයි ප්‍රතිඵල.
ඔයාලට පහසු වෙලාවක කරන්න මං ඔයාලට ඊළඟට ගේන්නම් පෙඩිකියුව් එකක්. ලස්සන පෙඩිකියුව් එකක්. ලස්සන කියන්නේ පෙඩිකියුව් එක කළාට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලගේ කකුල් වල වර්ණය කොහොමද කියලා. ඒ කියන්නේ අපි පෙඩිකියුව් එක කරන්න කලින් තියෙන වර්ණය නෙමෙයි. කළාට පස්සේ ලස්සන වර්ණයක් තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන් ඒක. මං ඊළඟට ගේන්නම් මේ පෙඩිකියුව් එක. ඔයාලට ආසිතෙයි ඒ පෙඩිකියුව් එක කරලා ඉවර වුණාට පස්සේ ඔයාලගේ කකුල් දෙක බැලුවාම අපි දැන් සැලුන් එකකට ගියොත් පෙඩිකියුව් එකකට ලොකු මුදලක් වැය වෙනවනේ. එහෙම වැය නොවි ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරලා අපිට ලස්සන පෙඩිකියුව් එකක් කරගන්න පුළුවන්. ලස්සන ඒ පෙඩිකියුව් එකෙන් ඔයාලට කකුල් වල තියෙන ගොඩාක් ප්‍රශ්න නැති කරගන්න පුළුවන්. ඔයා සමහරක් විට වෙනස්ම පෙඩිකියුව් එකක් වෙයි. ඔයාලට ඒක මම දැන් අද කරපු පැක් එකෙන් ඔයාලට පේනවා ප්‍රතිඵල. කකුල් වල වේලිච්ච ස්වභාවය නෑ දැන්. මගේ අඩුයි දැන් ඒ වේලිච්ච ස්වභාවය ගොඩක් මේ පැක් එක නිසා දැන් අඩුයි කියන්නේ ඇත්තටම නැහැ දැන් වේලිච්ච ස්වභාවයක්. ඔයාලට පේනවා මගේ කකුල් දෙක. අත් දෙකත් ඒ වගේම තමයි.